අධ්‍යාපනය කියලා කියන්නේ ඔබ ඔය ඉන්න තැනට අද මම මේ ඉන්න තැනට අපිව අරගෙන ආපු දේ. අපි අධ්‍යාපනය තුළින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අධ්‍යාපනය තුළ තමයි අපේ ජීවිතය ගොඩ නැගිලා තියෙන්නේ. ඉතින් විටක ප්‍රකාශ කරලා තියෙන එක පොත්වලින් නොදැනුවත් භාවයේ දොර විවෘත කරන යතුර තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. ඉතින් අධ්‍යාපනය කියලා කියන්නේ අන්න ඒ වගේ අපිව නිර්මාණය කරන්නට අපිව ගොඩනගා ගන්නට උපකාර වන දේ සහ මේ අපි ජීවත් වෙන්නේ මේ අධ්‍යාපනයේ පරතරයට යන්නට වෙන්නත් පුළුවන් ජීවත් වෙන්නේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන්නට පුළුවන් සමහර විට අධ්‍යාපනය නිසා ඔබ ඉහළ තනතුරක ඉහළින් වැජපෙනවා වෙන්නට පුළුවන්. අධ්‍යාපනයෙන් ඉහළට යන්නට ඔබ බලාපොරොත්තු වෙන්න ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙසේන මේ වැඩසටහන ඔබ වෙනුවෙන්මයි අපි අද අධ්‍යාපනය ගැන ඔබට පැහැදිලි කරන්නට අධ්‍යාපනයේ වටිනාකම ගැන ඔබට තවත් වටිනාකමක් එකතු කරන්නට අපිත් එක්ක සම්බන්ධ කරගන්නවා. ඔබේ ආරාධනාවෙන් ඔබේ නිවහනට අපි අද කැඳවාගෙන එනවා. IMS campus හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂක පාඨමාලා සංවර්ධන පිළිබඳව එතුමා කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යනාංශ ප්‍රධානී කළමනාකරණ අධ්‍යයන පීඨය, අධ්‍යනාංශ ප්‍රධානී සමාජීය අධ්‍යයන පීඨයේ සඳුන් රණතුංග මහත්මයා. අයබෝවන්. ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා අද අපේ වැඩසටහනට. එතුමත් එක්ක අද දවසේ අපේ වැඩසටහනට තවත් පුද්ගලයෙක් එකතු වෙනවා. ඒ තමයි ප්‍රධාන ශිෂ්‍ය සම්බන්ධීකාරක ලක්මාල් මදුරංග මහත්මයා. අයබෝවන්. ඉතින් IMS campus කියලා කිව්වහම මේ බොහෝ දෙනා දන්න හඳුනන තැනක්. සමහර විට ඔබ අධ්‍යයන කටයුතු වල නිරත වෙනවා වෙන්න පුළුවන් මේ කැම්පස් එකේ. ඉතින් කැම්පස් එක පිළිබඳව අපි බොහෝ දේ කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට ඉහළට ඉගෙන ගන්නට අත්‍යවශ්‍ය නම් ඉහළට ඉගෙන ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් වැඩසටහනේ දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. අපි මුලින්ම කතා කරමු. දැන් මේ IMS කැම්පස් එක මොන කාලෙද පටන් ගත්තේ? කොහොමද කැම්පස් එක ඉතිහාසය පිළිබඳව අපි පුංචි හදාගන්න කරමු. දැන් අපි වෘත්ති අධ්‍යාපන ක්‍රියාවලිය තුළ සක්‍රියව දායකත්වය දක්වන දසවසර තමයි මේ ගත කරන්නේ. අපි විශ්වවිද්‍යාල ක්‍රියාවලිය තුළ වෘත්ති අධ්‍යාපනය උසස් පෙළ සාමාන්‍ය පෙළ අවසන් කරපු දරුවන්ට ඊළඟ අධ්‍යයන රැකියාව වෙළඳපොළට යන්න අවශ්‍ය මූලික පදනම නැති ප්‍රශ්නයක් ලංකාවේ ලොකුවට ප්‍රබල ලෙස තිබුණා ඒ කාලේ. ඒකට විසඳුමක් විදිහට තමයි අපි අතරම මේ IMS campus නිර්මාණය වෙන්නේ. ඒ IMS campus නිර්මාණය වීම සමග අපි වෘත්ති අධ්‍යාපනය තුළ ශාල පෙරලියක් කරලා තියෙනවා ලංකාව තුළ රැකියාව වෙළඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහි කරන්න. අපි ඒ සඳහාම වෙන්වෙච්ච වෙනම ෆැකල්ටිස් 3ක් තියෙනවා. මේ ෆැකල්ටි 3 හරහා අපි මේ වෙනකොට අපි ආරම්භ කළේ අතරම ඩිප්ලෝමා සහතිකපත්‍ර පාඨමාලා. නමුත් මේ වෙනකොට අපි උපාධි පාඨමාලා පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලා දක්වා අපි මේක සංවර්ධනය කරලා තියෙනවා. අපි මේකෙදි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ උසස් පෙළ ඉවර කරපු දරුවන්ට සහ වෘත්තීමය ක්‍රියාවලියට මූලික වශයෙන්ම සම්බන්ධ වෙන දරුවන්ට ඉස්සෙල්ලාම රස්සාවකට යන අයට අවශ්‍ය මූලික සුදුසුකම් කොහොමද ළඟා කරගන්නේ? එතකොට මේ අපි රැකියාවකට යන දැනුම රැකියාවකට යන අවශ්‍ය මූලික සුදුසුකම් ටික කොයි විදිහටද ළඟා කරගන්නේ කියන එක ප්‍රායෝගිකව ලබා දෙන්න තමයි අපි ඇත්තටම මේ කැම්පස් එකේ මූලික අරමුණ වශයෙන් ක්‍රියාත්මක කරන්නේ. අපි දැන් වසර 10ක් තිස්සේම ලංකාව පුරාම දිස්ත්‍රික්ක 14ක් මූලික කරගෙන යන මේ ක්‍රියාවලිය කොරෝනා වලින් පස්සේ අපි ඔන්ලයින් වලටත් මාරු කරලා අපි මේ ඔන්ලයින් ක්‍රමයට දැන් අතරම ෆිසිකල් වලට වඩා අපේ ඔන්ලයින් පාඨමාලා සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා ළමයින්ගේ. ඉතින් අපි දැනට ඔන්ලයින් ෆිසිකල් දෙකම දේශීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සියල්ල එක්ක එකතු වෙලා කණ්ඩායම් කිහිපයක් එක්ක එකතු වෙලා අපි මේ වෘත්තීය ශිෂ්‍යත්ව ප්‍රදානය කරනවා. ඒ වගේම අපි ළමයින්ට උපාධි පාඨමාලා සඳහා ඒ විදේශ රටවල් වලට යන්න අවශ්‍ය පහසුකම් සපයලා දෙනවා. එතකොට මේ වගේ ක්‍රියාවලියක් තමයි අපේ තියෙන්නේ. ඒතර අපි විශේෂයෙන්ම ඇස්ට්‍රිකා යුනිවර්සිටි එකත් එක්ක අපි මෙක්සිකෝ ඇස්ට්‍රිකා යුනිවර්සිටි එකත් එක්ක සම්බන්ධ වෙලා අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කොමිෂන් සභාව, තෘතීයික අධ්‍යාපන කොමිෂන් සභාව, ඒ වගේම උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මේවත් එක්ක එකතු වෙලා බොහොම විශ්වාසනීයත්වයෙන් යුතුව තෝරාගෙන පාඨමාලාවක් කරන්න. ඒ පාඨමාලාව තුළින් ලංකාවේ රැකියාව වෙළඳපොළ තුළට ඇතුල් වෙද්දී ඒ රැකියාව වෙළඳපොළේ ඒ අදාළ අංශ වලින් පිළිගැනීමක් ඇති කරන මට්ටමට අපේ පාඨමාලාවල් සංවර්ධනය කරලා ගොඩනගලා තියෙනවා. ඉතින් O level වලින් පස්සේ ඔබට වෘත්ති අධ්‍යාපනයේ යොමු වෙන්න අවශ්‍ය නම් මෙතෙන් සම්බන්ධ වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් දැන් අපි තවත් කැම්පස් එක ගැන කියනවා නම් දැන් අපි මේක ගැන කතා කරනකොට
වෘත්තීය පාඨමාලා ගැන සඳහනක් කරනවානේ. දැන් වෘත්තීය පාඨමාලාවක් ඇයි ශිෂ්‍යයෙක්ට අවශ්‍ය වෙන්නේ? අපි රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඉදිරියට යන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙකුට ඇයි මේ වෘත්තීය අධ්‍යාපනය අත්‍යවශ්‍ය වෙන්නේ? ඔව් ඇත්තටම මේ වෘත්තීය අධ්‍යාපනයේ ක්‍රියාවලිය දැන් ළමයි අවුරුදු 13ක් පාසල් අධ්‍යාපනයේ ඉන්නවා. අපි ඔබ සියලු දෙනාම පාසල් අධ්‍යාපනය නිම කරලා අවුරුදු 13ක කාලයක් ඉන්නවා. ඒ අවුරුදු 13 කියන්නේ අපේ ජීවිතේ අවුරුදු 20ක කාලේ. අපි අවුරුදු 20ක් ඉවරනකොට තමයි උසස් පෙළ ලියලා ඉවර වෙන්නේ. ඒතර අපි අවුරුදු 20කින් පස්සේ අපේ ජීවිතේ ඊළඟ ස්ටෙප් ටික ඔක්කොම ජීවිතේ ගොඩනගෙන්නේ අපි කරන රස්සාවත් එක්කනේ. ඒතර අපි රස්සාවට යද්දී අපේ රටේ අධ්‍යාපනයෙන් එළියට එන ළමයා පාසල් අධ්‍යාපනයෙන් එළියට එන ළමයා වෘත්තීය ක්‍රියාවලියට කොච්චර දුරට අනුගත වෙලාද? කොච්චර දුරට සම්බන්ධ වෙලාද? එයාට රැකියාව වෙළඳපොළ ඇතුලේ තියෙන ඉල්ලුමට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ වගේම රැකියාව වෙළඳපොළේ බලාපොරොත්තු වෙන දරුවා නිර්මාණය කරලාද? රැකියාවට ගැළපෙන පුද්ගලයා නිර්මාණය කරලාද කියලා ප්‍රශ්න ටිකක් ඇහුවොත් එතනදී ගැටලුවක් තියෙනවා. අපි දැකලා තියෙනවා වසර ගණනාවක් තිස්සේ දැන් මම මේ වෘත්තීය අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 15ක් විතර ඒ කාල සීමාව ඇතුලේ මම දැකලා තියෙනවා ළමයි උසස් පෙළ ඉවර වෙලා ජොබ් වලට එනකොට ඒ ජොබ් එකට ගැළපෙන කිසිම පෞරුෂත්ව ක්‍රියාවලියක් නැහැ. ඒ වගේම සමහර තැන්වලදී වගකීමක් දරලා වැඩ කරන්න බෑ. එතකොට ව්‍යාපාරයක ආයතනයක හැසිරෙන විදිය ඒකේ තියෙන බිහේවියර් එක ඒ කිසි දෙයක් දන්නේ නැහැ. ඉතින් ඇත්තටම පාසල් අධ්‍යාපනයේදී ඒවා දෙන්න වෙලාවක් නැහැ. මේ දෙන ඇකඩමික් නොලෙජ් එකත් එක්ක ප්‍රොෆෙෂනල් කරියර් එකක් ගොඩනගා ගන්න අපහසුයි. නමුත් ඒක ළමයාට ඒක එච්චර පාසල් අධ්‍යාපනයේ අවශ්‍ය නැති වුණාට එයා රස්සාවකට යද්දී විදායක තනතුරකට යද්දී කළමනාකර්ෂණ තනතුරකට යද්දී මේක මාර විදිහට ඕන වෙනවා. මේක රස්සාවල් වලදී අපි ව්‍යාපාර තරගකාරී ක්‍රියාවලිය කියලා යන්නේ. මේ තරගකාරී ක්‍රියාවලිය තුළ යනකොට ව්‍යාපාර බලාපොරොත්තු වෙන්නේ යාළගේ අරමුණු පරමාර්ථ වලට යන සක්‍රීය දායකත්වයක් තියෙන සමබලකායක්. ඒතර හොඳ නිපැවුමක් හදන්න පුළුවන් වෙන්න ඕන. හොඳ ඇට්‍රැක්ටිව් මිනිස්සෙක් වෙන්න ඕන. හොඳ සේවකයෙක් වෙන්න. ඒතර එයාට හොඳ සැලරි එකක් ගෙවලා එයාට හොඳ ආදායමක් දෙනවා නම් එයාගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. ඒතර අපේ ලංකාවේ රැකියාව වෙළඳපොළට එන ළමයා සස්පෙල් ඉවර වෙලා එන කෙනා ඒ අර ව්‍යාපාරික අරමුණට කොච්චර ටැලි වෙනවද කොච්චර ගැලපෙනවද කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුම තමයි දෙන්න ඕනේ. මොකද රැකියාව වෙළඳපොළ ඇතුලේ ඉල්ලන රික්වයර්මන්ට්ස් ගොඩක් දේවල් අද ඒ උසස් පෙළෙන් ඉවර වෙලා එන දරුවෝ තුල නැහැ. එයාට ප්‍රසන්ටේෂන් ස්කිල් එක නැහැ. ලීඩර්ෂිප් ස්කිල් එක නැහැ. එයාට මොටිවේෂන් නැහැ. එයාලගේ වැඩ කරන්න එයාලගේ උද්‍යෝගයක් නැහැ. ඒතර මේකේ එයාලගේ ඇම්බිෂන්ස් තියෙනවා. ලොකු විශාල ඒගොල්ලෝ බලාපොරොත්තු තියෙනවා. නමුත් ඒවට යද්දි වෘත්තීය ක්‍රියාවලිය තුළින් ඒව ළඟා කරගන්න බලාපොරොත්තු නැහැ. මොකක් හරි රස්සාවක්, මොකක් හරි පොඩි වැඩක්, මොකක් හරි අන්න ඒ වගේ සරල ක්‍රමයකට ආදායම් උපයන්න සරල ක්‍රමයකට. ඒතර ඒ වගේ දේවල් වලට තියෙන ළමයින්ගේ තියෙන නැඹුරුව මානසික තත්ත්වය නැති කරන්න තමයි මේ වෘත්තීය අධ්‍යාපනය කියන එක අවශ්‍ය. ඒක වඩු වැඩමේෂන් වැඩම නෙවෙයි. විධායක ශ්‍රේණියේ නිලධාරීන් බිහි කිරීම තමයි අපිට ඇත්තම අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා තමයි වෘත්තීය අධ්‍යාපන ක්‍රියාවලිය කියන එක රටට ඕන වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් තවත් බොහෝ දේ සාකච්ඡා කරන්න තියෙනවා මේ විරාමයෙන් අනතුර. අපි අද කතා බහ කරමින් ඉන්නේ මේ IMS කැම්පස් කියන කැම්පස් එක සම්බන්ධයෙන්. ඉතින් ඔබට වෘත්තීය අධ්‍යාපනය තුළින් ඉහළට යන්නට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් අද දවසේ වැඩසටහන ඔබට බොහෝ වෙන්න ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අපි කතා බහ කරමින් හිටියේ මේ පාඨමාලා සම්බන්ධයෙන්. දැන් අපි කතා කරමු දැන් ලංකාව ගත්තාම පෞද්ගලික කැම්පස් ඕන තරම් තියෙනවා. දැන් විශේෂයෙන් වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් වුණ තැන් තියෙනවා සහ මේ ළමයින්ට මඟ පෙන්වන්න ශිෂ්‍යයන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් කැම්පස් ඕන තරම් තියෙනවා. නමුත් ඒ කැම්පස් වලින් කොහොමද මේ IMS කැම්පස් එක වෙනස් වෙන්නේ? අපි පළවෙනියටම ලංකාවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපු සමාගමක් විදිහට තමයි IMS කැම්පස් ආයතනය ඉස්සෙල්ලාම ඉදිරියට එන්නේ. මේක ත්‍ෘතික අධ්‍යාපන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ඒ වගේම මේ වෘත්තීය පාඨමාලා සම්බන්ධයෙන් තියෙන මාර්ගෝපදේශනය කියන කොටස් කිහිපයත් එක්ක එකතු වෙලා ඒවට අනුගත වෙන විදිහට තමයි අපි මේ පාඨමාලා සියල්ල සකස් කරලා තියෙන්නේ. අපේ පාඨමාලා සියල්ල අධීක්ෂණය කරන්න ඇස්ට්‍රේකා යුනිවර්සිටි මෙක්සිකෝ රාජ්‍යයේ
එක්සෙකා යුනිවර්සිටි එක තමයි සම්පූර්ණ පාඨමාලා අධීක්ෂණය කිරීම සහ අපි සමග සම්පූර්ණයෙන්ම කටයුතු කරන්නේ ඒ කැම්පස් එක. ඒතර අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි ඒ අනුමත විශ්වවිද්‍යාල ආයතනයක් විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒතර අපි උත්සාහ කරනවා අපේ දරුවන්ට අපේ මේ සහතික ලබා ගන්න පාඨමාලා සිදු කරන අයට රැකියා වෙළඳපොළට ගියාම ඒ රැකියා වෙළඳපොළ තුළ පිළිගැනීම දේශීය විදේශීය පිළිගැනීම ඇති කරන වෘත්තීය මාර්ගෝපදේශය ගොඩනගන්න. ඒතකොට අපි අනිත් විශ්වවිද්‍යාල පද්ධතිය තියෙන අනිත් විශ්වවිද්‍යාල සාපේක්ෂව අපි වැඩි ළමයි ප්‍රමාණයක එක වසරකදී වැඩිම ළමයි ප්‍රමාණයකට මේ ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම අපේ වැඩිම ළමයි ප්‍රමාණයකට ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. අපි බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ හැම වසරකම දෙසැම්බර් මාසයේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සව තියෙනවා. උපාධි ප්‍රදානෝත්සවය තියෙනවා. අපි හැම වසරකම නිල වශයෙන් කරන ඩිප්ලෝමා ප්‍රදානෝත්සව. ඒතර මේකෙදි දැන් පසුගිය වසර බැලුවොත් මේ පහුගිය වසරේදී ළමයි 700කට අධික ප්‍රමාණයක් ඩිප්ලෝමා ලාභීන් බිහි කළා අපි රැකියාව වල මුදා හැරියා. ඉතින් අපි හැමතිස්සම ඒ අයට රැකියාව තුළට ගියාම ඉන්ටර්විව් එකදී පිළිගැනීමක් ඇති වෙන සහතික නිකුත් කිරීමක් තමයි කරන්නේ. ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් නිකුත් කරාම යාලට ලංකාව ඇතුලේ දේශීය රටවල් වල ඕනම විධායක ශ්‍රී රැකියාවකට යන්න අවශ්‍ය පෙළඹුම තමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපේ පාඨමාලා තුළින් අපි කාරණා කිහිපයක් යටතේ මේක කරනවා අතරම. පළවෙනි එක තමයි අපි අපේ පාඨමාලා සියල්ල සකස් කරලා තියෙන්නේ SDFL ඒ ක්වොලිෆිකේෂන් එකට අනුව. ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකත් එක්ක තමයි අපි හදලා තියෙන්නේ. ඒතකොට මේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් එකේ තියෙනවා පාඨමාලාව කරන්න ඕනේ ක්‍රමයක්. ඒතකොට අපේ පාඨමාලා සියල්ල එහෙම හදලා අපි විශ්වවිද්‍යාල ප්‍රධාන සම්බන්ධීකරණ කමිටුවක් ඉන්නවා අපි. ඒ කමිටුවට දාලා ඒ කමිටුවෙන් තමයි නිර්දේශ කරන්නේ මේ පාඨමාලා සුදුසුද මේ විෂය පද්ධතිය ගැලපෙනවද මේ පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලාට ගැලපෙන ප්‍රමාණයද ඒකට අදාළ පැය ගන්න කොච්චරද මේ හැමදේම අපි පිළිවෙලකට හදලා තියෙනවා. ඒ වගේම ඇසෙස්මන්ට් කරන ක්‍රමය එසේ අපි ඉගෙන ගන්න ළමයින්ව අගයීමක් කරන්නේ කොහොමද? ඒක ජාත්‍යන්තර පිළිගත් ක්‍රමයකට තමයි අපි කරන්නේ. ඒතර ඒ ස්ටෑන්ඩඩ් එක ග්ලෝබල් ස්ටෑන්ඩඩ් එකක් විදිහට ඒක ලංකාවේ රටසරස්සාවකට නෙමෙයි. එයා අපි හිතමුකෝ වෙන විදේශ රටකට ගියා කියලා. ඒ විදේශ රටේදීත් එයාව එවලුවේට් කරලා තියෙන ක්‍රමයට තමයි අපිත් එවලුවේට් කරලා තියෙන්නේ. ඒතර එයාට එයාව ඉන්ටර්නැෂනලි එවලුවේෂන් එකක් තමයි අපි බලාපොරොත්තු වෙන්න ලබා දෙන්නේ. ඒතර ඒ වගේම මේ අපේ කෝස් එක කරන ක්‍රියාවලිය තුළ ඒ කෝස් කන්ටෙන්ට් එක අප්ඩේට් කන්ටෙන්ට් එකක් ඒ වගේම අපේ දැන් මේ වෙනකොට අත්‍යවශ්‍යම රැකියාව වෙළඳපොලේ ඉල්ලනම දැනුම තමයි දෙන්නේ. දැන් අපි උදාහරණයක් විදිහට අපි අලුතෙන් මේ ගිය මාසෙට කලින් මාසේ අපේ සබ්ජෙක්ට් මේ චේන්ජස් එකක් ගියා කරිකියුලම් එක 2025 කරිකියුලම් එක. ඒකෙදි අපි AI ටෙක්නොලොජි එක IT අපේ ඩිප්ලෝමා වලට ඇඩ් කරා. ඒතර AI ටෙක්නොලොජි එක කියන එක ඊට කලින් තිබිච්ච එකක් නෙමෙයි. ඒක එච්චර ලැබ්ලා තිබුණේ නැහැ. මේක දැන් මේ වෙනකොට මාර විදියට ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඒතර ඒක අපේ IT කරන ළමයිට අපි ඩිප්ලෝමා ලාභීට IT ඩිප්ලෝමා ලාභීට AI කියන නොලෙජ් එකක් අපි දෙනවා. ඒතර ඒ විදිහට අපි අප්ඩේෂන් එකක්. ඒ කියන්නේ අලුතෙන් එන කොටස් අලුතෙන් සමාජයට එන කොටස් විද්‍යාත්මකව එන කොටස් ඒව ඔක්කොම එකතු කරන් තමයි අපි මේ කෝස් ඔක්කොම ටයිටල් එක හැදෙන්නේ. දෙවෙනි කාරණාව අපේ මේ ඉන්න ලෙක්චර් පැනල් එක කොම් ක්වොලිෆයිඩ් ලෙක්චර් පැනල් එකක්. විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු, කතිකාචාර්යවරු, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරු ඒ වගේම මේ ශාස්ත්‍ර තුල විශාල කාලයක් තිස්සේ වැඩ කරලා බොහොම කාලයක් ඒ ක්‍රියාවලිය ඉන්න අය තමයි අපිත් එක්ක ඉන්නේ. ඒතර ඒකෙනුත් අපේ පාඨමාලාවලට වැලියු එකක් ඇඩිට් වැලියු එකක් ලබා දෙනවා. තුන්වෙනි කාරණාව ළමයින්ට මේක ඊසි ෂෙඩියුල් එකකට තමයි හදලා තියෙන්නේ. මේක ඔන්ලයින් ක්‍රමයේදී ළමයින්ට මේක ඔන්ලයින් වෙනම අපේ වෙබ් එකෙන් ජොයින් වෙලා වෙබ් එකෙන් ඉගෙනගෙන වෙබ් එකේ වෙනම තියෙනවා ලයිබ්‍රරි එකක්. ඊ ලයිබ්‍රරි එක. ඒතර ඒකෙන් යූස් කරලා ඒකෙන් යාළුවට පොත්පත් කියවන්න පුළුවන්. ඒතර අපේ ලෙක්චර්ස්ලා වෙනම කෝඩිනේට් කරන වෙනම ලෙක්චර් ලෙසන්ස් තියෙනවා. කතා කරලා ඒ දවස්වලට ඒගොල්ලන්ට ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඒ වගේ මේ ළමයි කියන්නේ ඒ ඉගෙන ගන්න ළමයට ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම හොඳ මේ එයාට ඉගෙන ගන්න හොඳ පරිසර පද්ධතියක් නිර්මාණය කරලා අපි ටෙක්නොලොජි එක පාවිච්චි කරලා තියෙනවා. ඒතර Zoom ටෙක්නොලොජි එකෙන් කරන ඒවා තියෙනවා. අපි එතකොට Teams එකෙන් කරන ඒවා තියෙනවා. ඒතකොට ළමයින්ට ඉන්ටර්නැෂනල් අපේ ළමයි ඉන්නවා ඩුබායි, ඔය කුවේට්, කටාර් වල ඉගෙන රස්සාවල් කරන ගමන් සිංගප්පූරුවේ රස්සාවල් කරනවා. අපි ඔය HRM මෙහෙම කරන ළමයි ඉන්නවා. මේ IT කරන ළමයි ඉන්නවා ඔන්ලයින් ඉගෙන ගන්නවා. ඒතර ඒගොල්ලන්ට ඒ රටවල් වල පහසු වෙලාවල් වල අපේ රටේ ලෙක්චර් එක තියෙන වෙලාවට ඒ ළමයට අපහසු නම් එයාට ඒ වෙලාවට කරන් බලා ගන්න පුළුවන් විදිහට අපි වෙබ් එක හරහා ඒවා ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ පාඨමාලා අපේ කැම්පස් එක
සුවිශේෂී වෙන්නේ. ඉතින් ඒ විදිහට කියන්නේ ෆිසිකලි ඔන්ලයින් මේ කියන මාධ්‍යයන් දෙකෙන්ම ඔබට අධ්‍යයන කටයුතු වල නිරත වෙන්න පුළුවන් මේ වාතාවරණයක් සකස් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපි බොහෝ දේ කතා කරන්නට සූදානම් වෙන්නේ ඉන්නවා. නමුත් මේ අවසරය කෙටි අපි අද කතා බහ කරමින් ඉන්නේ මේ අධ්‍යාපනයෙන් ඔබට ඉහළට යන්න පුළුවන් මාවතක් සම්බන්ධයෙන්. ඉතින් ඒ පිළිබඳව කතා කරනකොට IMS කැම්පස් කියලා කියන්නේ අමතක කරන්න බැරි වැදගත් කැම්පස් එකක්. ඉතින් ඔබට අධ්‍යයන කටයුතු වලින් අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියට යන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් සම්බන්ධ වෙන්න හොඳ තැනක්. ඉතින් දැන් වෘත්තීය පාඨමාලාවක් ගැන කතා කරනකොට මේ කැම්පස් එකේ ඉතාම සුවිශේෂී වෙන වෘත්තීය පාඨමාලාවක් පිළිබඳව ඔබට හැදෑරීම් ලබා ගන්නට පුළුවන්. ඉතින් IMS කැම්පස් එකේ තියෙන විශේෂත්වයන් ගැන අපි කතා කළා. දැන් මේ තියෙන පාඨමාලා ගැන අපි කෙටි විස්තරයක් කරමු. මොනවද මේ තියෙන පාඨමාලා? දැන් අපි ප්‍රධාන පීඨ 3ක් යටතේ අපි පාඨමාලා පවත්වනවා. මොකද රැකියාව වෙළඳපොළට උතාම වැදගත් වෙන මේ පීඨ 3ක් තමයි අපිට තියෙන්නේ. ශ්‍රේෂ්ඨ 3කට අපි එකක් තමයි කළමනාකරණ අධ්‍යයන පීඨය, අනිත් එක තමයි භාෂා පීඨය, අනිත් එක තාක්ෂණික විද්‍යා පීඨය කියන එක. මේ පීඨ 3 යටතේ අපි ළමයින්ට අවශ්‍ය ප්‍රධානම වෘත්තීය පාඨමාලා සහතික පත්‍ර, උසස් සහතික පත්‍ර, ඩිප්ලෝමා, විදායක ඩිප්ලෝමා, පශ්චාත් ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, පශ්චාත් උපාධි ආදී වශයෙන් අපි ඇස්ට්‍රකා යුනිවර්සිටි ජාත්‍යන්තර යුනිවර්සිටි පද්ධතියත් එක්ක එකතු වෙලා ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුදැනුම යටතේ අපි පාඨමාලා පවත්වනවා. ඒතර අපි මේ පාඨමාලා ඒ අධීර කිහිපෙදිම ළමින්ට කරන්න පුළුවන්. ළමින්ට සර්ටිෆිකේට් ලෙවල් එකට ආපු කෙනෙක්ට සර්ටිෆිකේට් ඉවරලා ඩිප්ලෝමා වලට උසස් මේ ඩිප්ලෝමා වලට ජාතික ඩිප්ලෝමා වලට ඔහම ඉස්සරහට යන්න පුළුවන්. ඒතර අපේ ප්‍රධාන වශයෙන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව ඉඳලා පශ්චාත් ඩිප්ලෝමාව දක්වා අපේ පාඨමාලාව තියෙනවා. මානව සම්පත් කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා, විදායක ඩිප්ලෝමා පාඨමාලා වශයෙන්. ඒ වගේම බදුකරණය පිළිබඳ පාඨමාලාව තියෙනවා. විශේෂයෙන් ලංකාවේ බදුකරණයට ලොකු කැළඹීමක් තියෙන වෙලාවක්නේ. ඉතින් බදුකරණය ඉගෙන ගන්න පුළුවන්. Tamanට බදු හදන්න පුළුවන්. Tamanට බදු උපදේශකෙක් වෙන්න පුළුවන්. ඉතින් අපි බදුකරණ පාඨමාලාව තියෙනවා. ඒ වගේම පුහුණුව හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා. මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව තියෙනවා. ඒ වගේම අපේ ව්‍යාපාර කළමනාකරණය සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවක් තියෙනවා. ව්‍යාපාරයක් කළමනාකරණය කරන උපදේශකයෝ බිහිකරන පාඨමාලාවක්. ඒ වගේ ව්‍යවසායකත්ව අධ්‍යයනය, ව්‍යවසායකත්ව කළමනාකරණය, කුඩා ව්‍යාපාර කළමනාකරණය, මේ සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය. මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ සියල්ල ආවරණය කරලා අපේ ඩිප්ලෝමා පාඨමාලා, විදායක ඩිප්ලෝමා පාඨමාලා තියෙනවා. ඒ වගේම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. ඒ වගේම ව්‍යාපාර ඉංග්‍රීසි, බිස්නස් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක. ඒ ඩිප්ලෝමා පාඨමාලා. ඒ වගේම අපේ පරිගණක ඩිප්ලෝමා පාඨමාලාව. ඒ වගේම තොරතුරු තාක්ෂණය හා සංනිවේදනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. ඒ වගේම ග්‍රැෆික් නිර්මාණකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. ඒ වගේම ඔය ත්‍රිමාන සජීවීකරණය වගේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය වගේ දේවල් පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව. මේ වගේ පාඨමාලා රාශියක්. ඒ වගේම අපේ භාෂා පීඨය ඇතුලේ කොරියන්, ජපන් ඒ වගේ ප්‍රධාන භාෂාවන් සම්බන්ධයෙන් ප්‍රවීණතා පාඨමාලා පවත්වනවා. ඉතින් අනෝය ආකාරයෙන් විශේෂ ගණනාවක් ආවරණය වෙන විදිහට විශාල ක්ෂේත්‍රයන් වල ඩිප්ලෝමා පාඨමාලාවන්, උපාධි පාඨමාලාවන් පිරිනැමීම සිදු කරනවා. අනේ ආකාරයේ විවිධාකාර ක්ෂේත්‍ර ගණනාවක ක්ෂේත්‍රයන් ආවරණය කරන විදිහට උපාධි පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා පිරිනැමීම IMS කැම්පස් හරහා සිදු වෙනවා. එතකොට මේ දැන් ශිෂ්‍යයෙක් කොහොමද මේ කැම්පස් එකට සම්බන්ධ වෙන්නේ කියන කාරණාව ගැන මම කැමති ප්‍රශ්න යොමු කරන්න ප්‍රධාන ශිෂ්‍ය සම්බන්ධීකාරක ලක්මාල් මధుරංග මහත්මයාට. දැන් අලුතෙන් මේ කැම්පස් එකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍යයෙක්ට කොහොමද මේ කැම්පස් එක සම්බන්ධ කරගන්නේ? මෙන්න ළමයින්ට පුළුවන් ක්‍රම දෙකකට පාඨමාලාවන් එක්ක සම්බන්ධ වෙන්න. ඒතකොට ඒකදී ළමයින්ට පුළුවන් එක්ක ඔන්ලයින් නැත්නම් ෆිසිකල්. ෆිසිකල් සම්බන්ධ වුණොත් ලංකාව වටේම අපි බ්‍රාන්චස් යනවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔන්ලයින් සම්බන්ධ වුණොත් ඒගොල්ලන්ට ටයිම් ෂෙඩියුල් එකක් කරනවා. ටයිම් ෂෙඩියුල් වලට එයාලට දෙන කාලසටහනට අනුව ඒ WhatsApp group වලට එක්ක කරගෙන යන්න පුළුවන්. ඒතකොට ළමයි සම්බන්ධ වෙනකොට අපේ වෙබ්සයිට් එක තියෙනවා www.imscampus.lk. ඒකට ගිහිල්ලා ළමයින්ට රෙජිස්ටර් වෙන්න පුළුවන්. නැත්නම් අපේ දුරකථන අංක තියෙනවා 073 408 109 077 602 38 38 0113
46යි 70යි 46යි. ඒවට දුරකථන ඇමතුමක් හෝ WhatsApp ෆයින්ඩ් එකක් යොමු කරලා එහෙම රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම තමයි දැන් අපි රෙජිස්ට්‍රේෂන් ක්‍රියාවලිය යන්නේ. ඒතර අපේ ස්ටාෆ් එක කට්ටිය යාළ සම්බන්ධ කරගෙන යාළ පාඨමාලාවට සම්බන්ධ කරගන්න. අනේ ආකාරයට පාඨමාලාවලට සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. ඒ විදිහට ඔබ පාඨමාලාවකට සම්බන්ධ වෙන්න කැමති වෙනවා නම් එහෙම සම්බන්ධීකරණ කටයුතු හරියාකාරව සිද්ධ වෙනවා. ඉතින් අධ්‍යාපනය ගැන අපි අද කතා කරේ අධ්‍යාපනික වැඩසටහනක් ඔස්සේ IMS කැම්පස් පිළිබඳව. ඉතින් අධ්‍යාපනය ගැන කතා කරනකොට අර කියනවා ඒක කාලෙකදී කියලා තිබ්බ උගතමනා ශිල්පයමයි මතු රැකිනා කියලා. නමුත් ඒක වර්තමානයට ගැලපෙන විදිහට වෙනස් කරොත් එහෙම මතු රැකෙනා ශිල්පයමයි උගතමනා. ඉතින් මතු රැකෙන්නට අවශ්‍ය ශිල්පය ඉගෙන ගන්නට ඔබට ආරාධනා කරනවා. ඉතින් සම්බන්ධ වෙන්න පුළුවන් IMS කැම්පස් එකත් එක්ක ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් මේ යොමු කරන්න පුළුවන් මේ පැත්තට. නමුත් මම කියන්න උත්සාහ කරේ අපි ජීවත් වෙන්නේ මේ අපි තරඟකාරී වටපිටාවක මේ තරඟයෙන් ඉහළට යන බලාපොරොත්තුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම උසස් අධ්‍යාපනය අපේක්ෂිතත් එක්ක සම්මිත කරගන්නට අවශ්‍යයි. ඉතින් මේ තරඟයෙන් දෙනන්නට ඔබට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙවි. මේ උසස් අධ්‍යාපනය කියන්නේ ආභරණයක්. ඉතින් ආභරණය පළඳ ගන්නට ඔබට ආරාධනා කරනවා. ඉතින් අද දවසේ ලස්සර හිමිදිරේ අපි අධ්‍යාපනික වැඩසටහන ඔස්සේ ඔබත් එක්ක මේ අධ්‍යාපනය පිළිබඳව සාකච්ඡා කරා. ඒ වගේම උසස් අධ්‍යාපනයේ තියෙන වටිනාකම ගැන කතා කරා. ඉතින් උසස් අධ්‍යාපනයට ඔබට යොමු වෙන්නේ මහ පිටිවහලක් වෙනවා නේද? ඉතින් අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණු විදායක අධ්‍යක්ෂ අධ්‍යයන හා පාඨමාලා සංවර්ධනය ඒ වගේම අධ්‍යයනාංශ ප්‍රධානී කළමනාකරණ අධ්‍යයන පීඨය සහ අධ්‍යයනාංශ ප්‍රධානී සමාජීය අධ්‍යයන පීඨයේ සඳුන් වනතුංග මහතාට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය සම්බන්ධීකාරක ලක්මාල් නදුරංග මහතාට බෙහෙවින් ස්තුතියි. මේ දෙදෙනා IMS කැම්පස් හි පුද්ගලයන්. ඉතින් ඔබට සම්බන්ධ කරගන්නට පුළුවන් ඉදිරියට කටයුතු සඳහා. ඉතින් අර මම කලින් කිව්වත් වගේ මතු රකින්න ශිල්පය ඉගෙන ගන්නට ඔබට ආරාධනා කරමින් අදට ලස්සන හිමිදිරය වැඩසටහනින් ඔබේ නිවහනින් සමගෙන යන්නටයි මේ සූදානම්. ඉතින් තවත් දවසක මුණ ගැහෙනතුරු ආයුබෝවන්.